ඔයා ලොග් වෙන්න කියලා. මම මේ Google browser එකේ type කරන විදිහට ඔයාලට පුළුවන් camerondigitaluniversity.com කියලා type කරලා website එකට යන්න. ඒ විදිහට web එකට log වුණාට පස්සේ අපගේ web අඩවියේ මේක කියවලා බලන්න තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම free තමයි අපේ පාඨමාලා සියල්ල යන්නේ. දකුණු ආසියාවේ අපි රටවල් ගණනාවකට මේ විදිහ නොමිලේ පාඨමාලා සපයනවා. ඒ login කියන දකුණු පැත්තේ තියෙන login button එක click කරාට පස්සේ ඔයාලට account එකක් නැති නිසා sign up වෙන්න පුළුවන්. එතෙන්දී email එක username එක දාලා ඔයා password එකක් දීලා ඔයාට sign up වෙන්න පුළුවන්. එතෙන්දී sign up නොවි මේක කරන්නත් පුළුවන්. but අපි යෝජනා කරනවා ඔයාලා sign up වෙලා කරන්න. එතකොට ඔයාලටම කියලා account එකක් තියෙනවා. ඊට පස්සේ ඔයා ඒ sign up වුණ තොරතුරු දීලා ඔයාට login වෙන්න පුළුවන්. username එක සහ password එක දීලා. එම log වුණාම දැන් මම මේ log වෙලා ඉන්නේ අපේ ඉන්න කතිකාචාර්යවරියකගේ account එකෙන්. ඔයාට පුළුවන් Cameron Digital University logo එක මත click කරන්න. ඒ click කරාට පස්සේ ඔයාට දකින්න පුළුවන් අපේ තියෙන free courses ඔක්කොම එතන පෙන්නනවා. ඒ සියල්ල බලන්න ඔයා click කරන්න ඕනේ වම් පැත්තේ උඩ තියෙන Cameron Digital University logo එක මත. එහෙම ගියාම වම් පැත්තේ කෙළවරේ තියෙනවා Spoken English for Daily Use කියන program එක. මම දැන් ඒක මත click කරා. ඊට පස්සේ ඒක open වුණාම මට start course කියලා start කරන්න පුළුවන් පාඨමාලාව. පාඨමාලාව මෙහෙම start කරාම ඔයාලට පෙන්නනවා පළවෙනි lesson එකේ නම් video lessons තියෙනවා. ඒකේ script එක මම ප්‍රකාශ කරන දේවල් English වලින් යට තියෙනවා. සම්පූර්ණ script එක අදාළ කොටස් එක. ඊට පස්සේ ඒක ඉවර කරාම දකුණු පැත්තේ complete button එක click කරලා ඊළඟ එකට ගියාම quiz එකක් තියෙනවා ඔයාලට. හැම lesson එකකටම ප්‍රශ්න 10ක quiz එකක් තියෙනවා. ඒකට ඔයාලට මේ විදිහට ටික් කරලා උත්තර දාන්න පුළුවන්. ඒක ටික් කරලා උත්තර දාලා සම්පූර්ණයෙන් complete කරාම යට තියෙනවා submit button එක. ඒක click කරන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට lessons ටික පිළිවෙලට ඔයා කරගෙන යනවා lessons 10ම. මේ ඔක්කොම short courses නිසා හරි ඉක්මනට ඔයාලට ඉවර කරන්න පුළුවන්. course එකක් ඉවර කරන්න. එක පාඨමාලාවකට අදාළව content එක පොඩි. ඒ විදිහට පාඩම් ඉවර කරාම ඔයාලට දකුණු පැත්තේ next button එකෙන් next දීගෙන යන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අවසාන කරාට පස්සේ ඔයාලට ස්ක්‍රීන් එකට මොකක්ද දෙන්නේ කියලා. මෙන්න මේ වගේ congratulations කියලා අන්තිමට එනවා post එකක්. ඒකේ PDF එක download කරගන්නත් පුළුවන්. ඒකේ තියෙන ඔයා කොහොමද සහතිකයට ඉල්ලුම් කරන්න කියලා පාඨමාලාව අවසන් කරලා ඒතන දුරකථන අංකයට ඔයා message එකක් දැම්මට පස්සේ කියලා තියෙන පිළිවෙලට ඒක කියවලා හොඳින් ඒකට අදාළ ඔයාට සහතිකයේ PDF එකක් ලබා ගන්නත් පුළුවන්. මුද්‍රිත පිටපතක් ලබා ගන්නත් පුළුවන්. සහතික ඉතාම වැදගත්. මොකද මේ වෙද්දී ශිෂ්‍යෝ 15000ක් විතර මේ පාඨමාලා හදාරලා තියෙනවා. එතෙන්දී complete කරන්න පුළුවන් ඔයාට course එක ඉවර කරාට පස්සේ complete කරාට පස්සේ ඔයා ගිහිල්ලා බැලුවොත් ඔයාගේ profile එකට ඒ පාඨමාලාව ඔයා complete කරා කියලා පෙන්නනවා. මතක ඇත ඔයා log out වෙන්න අමතක කරන්න එපා ඔයාගේ profile එකෙන්. මේ මම පෙන්නන විදිහට ඔයා log out වෙන්න ඕන. නැත්නම් වෙන කෙනෙක්ට log වෙන්න පුළුවන්. විදිහට වෙන කෙනෙක්ට log වෙන්න පුළුවන් නිසා අනිවාර්යෙන් log out වෙලා තමයි profile එකෙන් අයින් වෙන්නේ. නැවතත් ඔයාට පාඨමාලා කරන්න අවශ්‍ය නම් ඔයාට Cameron Digital University logo එක මත click කරලා site එකේ login වුණාට පස්සේ ඔයාට ඒ courses කරලා ඒවත් complete කරලා ඒ විදිහටම සහතික ලබා ගන්න පුළුවන්. ස්තුතියි.